ටියුෂන් එකකට දරුවෙක් දැම්මම දරුවා කැමැත්තෙන්ද යන්නේ. දෙමාපියෝ ඇවිල්ලා මගේ ගාවට කවුන්සලින් වලට ගෙනවා ගෙනල්ලා මං ඇහුවාම ටියුෂන් තිබ්බද කියලා දෙමාපියෝ කියනවා මගේ පුතා හරි ආසාවෙන් තමයි මේ පන්තිට යන්නේ. ඒ ටීචර් හරි කැමති. එහෙම කියනවා. හැබැයි දරුවා ඉඳගෙන අම්මයි තාත්තා එළියට දාලා ඇහුවාම කියනවා නෑ මං කැමති සෙල්ලම් කරන්න. කියන්නේ දරුවාගේ මෙන්න මේ කොටස් වලින් පරිසරයට දරුවා කැමතිද නැද්ද? සිංහල වලට දරුවා කැමතිද නැද්ද? සිංහල අමාරුද? එහෙනම් ගණන් ලේසිද? දැන් මෙන්න මේ ටික හොයාගන්න ඕනේ. හොයාගෙන පන්තියකට දානවා නම් අර දරුවගේ දුර්වල ටික වෙනස් කරන්න විතරක් පන්තියකට දාන්න ඕනේ. එක වසර 12ට අරින්නේ. එහෙනම් ඒකත් එකමාර වෙනකන් තියාගන්න පුළුවන්. ඔව්. ඇයි 3 4 12 මාට අරින්නේ? එහෙනම් ඒකත් එකමාර වෙනකන් තියාගන්න පුළුවන්. ඇයි ඒක කරන්නේ නැත්තේ? මේ බ්‍රේන් එක එච්චර ස්ට්‍රෝං නෑ. මේක හැදෙනකොට එච්චර වෙලාවක් ඒ පාසල තුල රැඳිලා ඉන්නේ. එච්චර වෙලාවක් ඒ අධ්‍යාපනයේ යෙදෙන්න. එතකොට ඒක එතනින් ඉවර වෙන්න ඕනේ. දැන් 12 මාට ඉස්කෝලේ හරියාම ආපහු එකට ටියුෂන් එකකට ගෙනියනවා නම් ගුරුවරයා පන්තියෙම තියාගෙන තව පැය දෙක තුනක් උගන්වනවා නම් දරුවාගේ අර හදලා තියෙන සයිකොලොජි එකෙන් එහෙම් පිටි වෙනස් වෙනවා. ශිෂ්‍යත්වයේ විභාගය ගැන දෙමව්පියන්ගේ හිතේ තියෙන ලොකු බියක්, ලොකු තරංගයක් දරුවන්ටත් වඩා. ඉතින් මේ සම්බන්ධව දෙමව්පියන්ගෙන් අපිට ආපු ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් තමයි අද දවසේ අපි කතා කරන්නට සූදානම්ින් සිටින්නේ. ඒ සම්බන්ධව කතා කරන්නට අද දවසේත් අපත් සමග එකතු වෙනවා ප්‍රවීණ ළමා මනෝවිද්‍යාඥ උපදේශක ආචාර්ය චමින්ද මරලසේකර මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආචාර්යතුමනි, ශිෂ්‍යත්ව විභාගයේ සමාජය තුළ කියන්නේ මේක අම්මලාගේ විභාගයක් කියලානේ. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගෙට මොන්ටිසෝරි වයසින් ඉඳන්ම පහ ශ්‍රේණිය දක්වාම දරුවන්ට නොයේක ටියුෂන් පන්ති තියෙනවා. ඔන්ලයින් තියෙනවා, ෆිසිකල් තියෙනවා. ඉතින් දෙමව්පියොත් අපිට ගැටලුවක් ඉදිරිපත් කරලා තිබ්බ මේ තියෙන තරංගයත් එක්ක දරුවව පන්ති වලට නොයත් බෑ. ඒ හින්දා දරුවව අනිවාර්යෙන් පන්තියකට දාන්න වෙනවා කියන කාරණා. මේ හින්දා දෙමව්පියෝ ශිෂ්‍යත්ව විභාගය ගැන තියෙන තරංගය හින්දා අසීමිත මේ විදිහට දරුවන්ව ටියුෂන් ක්ලාස් යවන එක දරුවන්ට හොඳයිද? සන්ධ්‍යා මෙහෙමයි. දැන් අපි ශිෂ්‍යත්වය ගැන කලිනුත් කතා කරා මට මතක විදියට. හැබැයි මෙතනදී අහන්නේ වෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ශිෂ්‍යත්ව විභාගයේ ඉලක්ක කරගැනීමෙන් දරුවන්ව ටියුෂන් එකට දාන එක හොඳයිද නැද්ද කියන කාරණේ. පළවෙනියටම කියනවා නම් ඇයි ටියුෂන් එකට දාන්නේ? ඕක තමයි මගේ කතාව. දැන් අපි පොඩි කාලේ, ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ දැන් මමත් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙච්ච කෙනෙක්. මම නම් කවදාවත් පන්තියකට සහභාගී වෙලා නැහැ. හැබැයි ඒ කාලේ ඉඳන්ම මම හිතන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම නම් සැලකුවේ මේ පන්ති යන්නේ ඉගෙන ගන්න බැරි ළමයි කියලා. ඒ කියන්නේ එයාට අමතර වෙලාවක් ඉගෙන ගන්න යොදවන්න වෙලා තියෙන. එයාගේ බුද්ධිය අඩුයි. එහෙම නැත්නම් එයාට ඉගෙන ගන්න බෑ. ඒ කියන්නේ අර කිව්වොත් එහෙම අපි ඒ කාලේ නිකන් කිව්වේ නිකන් අර මෝඩ ළමයි පන්ති යනවා වගේ එකක් තමයි අපේ තිබ්බේ. ඉතින් මම අහන්නේ දැන් ඇයි අපි අමතරව දරුවව පන්තියකට යවන්නේ? ඕක තමයි ප්‍රධානම කාරණා. හරි. එතකොට දෙමව්පියෝන්ගේ පැත්තෙන් දෙමව්පියෝ හිතනවා මේ ටියුෂන් එකකට දාලා මේක රිපීට් කරාම එහෙම නැත්නම් ආපහු එකම දේ ඉගෙනුවාම ළමයාගේ බ්‍රේන් එකට මේක වැඩිපුර ගිහිල්ලා විභාගෙට ඒක පිටුවහලක් වෙයි කියලා. ඉතින් ඒ නිසා දෙමව්පියෝ පන්ති යවනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දරුවෙක්ගේ මනස හොඳටම හැදෙන කාලය තමයි මේ පුංචි කාලේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ බ්‍රේන් එක හැදිලා ඉවර වෙනවා මාස 3කින්. අපි ඊට පස්සේ වෙන්නේ මේකේ සෛල ඒකට මම තේරෙන භාෂාවෙන් කියන්නම්කෝ බ්‍රේන් වයරින් එකක්. එහෙම නැත්නම් මේකේ තියෙන ස්නායු පද්ධතියේ ඒවා ටික වයරින් වෙනවා. එතකොට මේ වයරින් එක අවුරුදු 12 වගේ වෙනකන් ටිකක් වැඩි ප්‍රමාණයකින් සිද්ධ වෙනවා. දැන් මේ බ්‍රේන් එකේ හැම පාර්ට් එකක්ම අපිට වැදගත් අධ්‍යාපනය සඳහා. විශේෂයෙන්ම මොලේ මේ ඉස්සරහ කැලේට අපි කියන්නේ හිපෝකැම්පස් කියලා. මේ හිපෝකැම්පස් එක ඉතාමත් වැදගත් කෙනෙකුගේ අනාගතයේ තීරණ ගන්න. ඒතකොට දැන් දරුවගේ ජීවිතේම තීරණ ගන්න එකක් නේ. ඒ කියන්නේ අපි උදේ තේ එකක් බොනවද වතුර එකක් බොනවද කියන එකත් අපේ තීරණයක්. එතකොට අපි මුළු ජීවිතේම කරන්නේ තීරණ ගන්න එක. එතකොට ආයතනයක වැඩට යනකොට තමන්ගේම ව්‍යාපාරයක් කරද්දී මේ තීරණ ගැනීමේ හැකියාව හරිම වැදගත්. එතකොට මේ හැම දෙයක්ම කරන්නේ දරුවගේ මෙන්න මේ හැදෙන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන්. එතකොට මේ පොඩි කාලේ මේක හැදෙන්න ලොකු බලපෑමක් තියෙනවා. ඊළඟට මේ දීර්ඝ කාලීන මතකයට බලපාන කොටසක් තියෙනවා හිපෝකැම්පස් කියලා. මේ හැම එකක්ම බලපාන අධ්‍යාපනය සඳහා. දැන් වැදගත්ම වෙන්නේ මේ ටියුෂන් එකකට දරුවෙක් දැම්මාම දරුවා කැමැත්තෙන්ද යන්නේ? දෙමාපියෝ ඇවිල්ලා මගේ ගාවට කවුන්සලින් වලට ගෙනවා ගෙනල්ලා මං ඇහුවාම ටියුෂන් තිබ්බද කියලා දෙමාපියෝ කියනවා මගේ පුතා හරි ආසාවෙන් තමයි මේ පන්තිට යන්නේ. ඒ ටීචර් හරි කැමති. එහෙම කියනවා. හැබැයි දරුවා ඉඳගෙන අම්මයි තාත්තා එළියට දාලා ඇහුවාම කියනවා නෑ මං කැමති සෙල්ලම් කරන්න කියලා. එතකොට දැන් මේ කරලා තියෙන්නේ සෙල්ලම් කරන්න දරුවා කැමති දේ පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා අරකට කැමති කරවලා තියෙනවා. හැබැයි දරුවා ඇත්තටම යටිහිතින් ඒ ටියුෂන් පන්තියට කැමති නෑ. මොකද ටියුෂන් පන්තිය කතන්දර කියලා දෙන්නේ නෑනේ. ටියුෂන් පන්තියට යන්න ඉගෙන ගන්න. ඉතින් දරුවා ඒකට කැමති නෑ. ඉතින් එතකොට ටියුෂන් එකක් කියන්නේ කොහොමද දරුවා කැමති?
ඒක ඔන්ලයින් තිබ්බත් ඒක ෆිසිකල් තිබ්බත් කොහොමද දරුවෝ ඒකට අකමැති. ඉගෙන ගන්න දරුවෝ අකමැති. ඒතකොට ඒ ඉගෙන ගන්න ප්‍රමාණය ටියුෂන් එකක් කරා වැඩි වෙනවා කියන්නේ. දරුවා ඉන්නේ අකමැත්තේ. ඒ අකමැත්තෙන් ඉන්න හැම වෙලාවෙම ඔළුවේ කෝටිසෝල් කියලා හෝමෝන් එකක් එනවා. මේ කෝටිසෝල් මොනවද කරන්නේ? අර ස්නායු පද්ධතිය අර වයරින් එක හැදෙන එක අඩපණ කරනවා. එහෙම නැත්නම් වෙනස් කරනවා. ඉතින් ඒකේදී පහු කාලේ එනවා ලොකු දරුණු ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ශිෂ්‍යත්වයේ වගේ එකට ටියුෂන් යන්න අවශ්‍ය නැහැ. හැබැයි පොඩි දෙයක් කරන්න පුළුවන්. ඔබට තේරෙනවා. ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන ටියුෂන් එකට දාන්න කලින් ළමයාව ඇනලයිස් කරන්න. රැල්ලට දාන්න එපා. හොඳට ළමයාව ඇනලයිස් කරන්න ළමයා දක්ෂ මොනවටද? එතකොට ළමයාගේ බ්‍රේන් එකේ හැදිලා තියෙන්නේ මොන පැත්තද? දැන් උදාහරණයක් විදිහට මේ වම් පැත්තේ මොලේ හැදිලා තිබ්බොත් ළමයා ටිකක් ගණන් වගේ දේවල් වලට දක්ෂයි. දකුණු පැත්තේ මොලේ තිබ්බොත් සෞන්දර්ය වගේ දේවල් වලට දක්ෂයි. ඒකට දැන් ඔය ශිෂ්‍යත්ව පේපර් එකේ ප්‍රශ්න ආකාර ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පරිසරය, ඊළඟට සිංහල, ඊට පස්සේ ගණන්. ඊට අමතරව ඉංග්‍රීසි දෙමළ පොඩි පොඩි ඒවා ටිකක් තියෙනවා. දැන් අර කියන ටික තියෙනවා. දැන් දරුවාගේ මෙන්න මේ කොටස් වලින් පරිසරයට දරුවා කැමතිද නැද්ද? සිංහල වලට දරුවා කැමතිද නැද්ද? සිංහල අමාරුද? එහෙනම් ගණන් ලේසිද? දැන් මෙන්න මේ ටික හොයාගන්න ඕනේ. හොයාගෙන පන්තියකට දානවා නම් අර දරුවගේ දුර්වල ටික වෙනස් කරන්න විතරක් පන්තියකට දාන්න ඕනේ. ඔන්න ඕක තමයි කරන්න ඕනේ. එතකොට වැදගත්ම වෙන දේ තමයි පන්තියකට ළමයා දාන්න ඕනේ නම් ළමයාව දාන්න දුර්වල ටික හොයලා. ඊළඟ එක තමයි ඔය ඉස්කෝලේ යරුණ ගමන් පන්ති දාන්න එපා. මොකද ඒක ළමයාට කොහොමඩවත්ම සුදුසු නෑ. එහෙනම් අඩුම තරමේ වීකෙන්ඩ් එකේ එක පන්තියකට දාන්න. හැබැයි රැල්ලට තියෙන පන්ති වලටයි ඔන්ලයින් ඒවටයි දාන්න එපා. මොකද දරුවගේ බ්‍රේන් එක එම් පිටින්ම ඩැමේජ් වෙනවා. දෙමව්පියෝ කරන්න ඕනි තමන්ගේ දරුවාව පන්තියකට දානවා නම් මම රෙකමන්ඩ් කරන්නේ එකම එක පන්තියක් විතරයි. දැන් මොකද අහුවාම කියනවා පේපර් ක්ලාස්, තියරි ක්ලාස්, ඉංග්‍රීසි ක්ලාස්, දෙමළ ක්ලාස්. දැන් මේ ඔක්කොටම දාන්න. තේරුණාද? මේ ඔක්කොටම දාන්න. ඒ කියන්නේ පේපර් එක ඇනලයිස් කරාම තේරෙනවා එහෙම යන්න ඕනේ නැහැ. ඒක හරි සරලව කරන්න පුළුවන් දෙයක්. දරුවාගේ ඔළුව රිදවන්න නැතුව ලකුණු 200ක් ගන්න පුළුවන් ඕන. දරුවාව මහන්සි කරන්න නැතුව ලකුණු 200ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තනිකර ඒක වැරදි පාරක මේ පන්ති කියලා යන්නේ. ඒ හින්දා පන්ති දානකොට පරිස්සමෙන්. මොකද ඒකෙන් ළමයාගේ බ්‍රේන් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ළමයා ඒකට කැමති දෙයක් නෙවෙයි පන්ති කියලා. ඔබතුමා දැන් සඳහන් කරා ටියුෂන් එකකට දානවා නම් දරුවගේ දුර්වලතාවය හොයාගෙන ඒකට ගැළපෙන ටියුෂන් එකකට ඉස්කෝලේ වරුණ ගමන් අරගෙන යන්නත් එපා කියන කාරණා. නමුත් ආචාර්යතුමනි අපි දකිනවා දැන් මේ කාලේ සමහර පාසල් තියෙනවා. පාසලෙන්ම දවල් 1න් පස්සේ නැවත 4 වෙනකම් ආෆ්ටර් ස්කූල් ක්ලාස් එකක් කරනවා. අදාළ ගුරුවරයා විසින්. මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් ඒක සමහර විට ගුරුවරයා කරන්නේ දරුවෝ ගැන අනුකම්පාවෙන් ආදරයෙන් වෙන්න පුළුවන්. හරි. ඒක මම ගොඩක් ප්‍රාථමික පාසල් වල දැකලා තියෙනවා. දෙවෙනි කාරණේ ගුරුවරයා හිතනවා වෙන්න පුළුවන් මම වැඩි මහන්සියක් කැපවීමක් කරොත් මේ දරුවෝ ගොඩේයි කියලා හිතනවා වෙන්න පුළුවන්. හරි. හැබැයි ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ විනාශයක්. මම කෙලින්ම කියනවා ඒක ආදරේ නා. ඒ ප්‍රාථමික පන්තියේ 5 වසර හෝ 3 වසර 2 4 වසර ගුරුවරයා ඇත්තට මේක කරන්නේ. තමන්ගේ දරුවන්ට තියෙන ආදරෙන් නම් ඒක කරන්න එපා. ඒක තමයි මම කියන්නේ. ඒකට හේතුව මේ දරුවෙක්ගේ පාසල කියන්නේ 5 වසර පන්තියක් එකහමාරට අරිනවා. මම හිතන්නේ අනිත් ඒවා 12 මාට තමයි ඉවර වෙන්නේ. ඒතකොට මේ 12 මාට එකහමාරට අරින්නේ එතනින් එහාට කැපැසිටි එකක් නැහැ දරුවට අධ්‍යාපනය ලබන්න. ඉතින් එතකොට දරුවා ගෙදර යනවා. එහෙම නැත්නම් දරුවා වෙනත් ක්‍රියාකාරකමක යෙදෙන්න ඕනේ. ඒතකොට දැන් ඇයි 3 4 එකහමාර වෙනකන් තියාගන්නේ නැත්තේ? 12 මාට අරින්නේ. ඒ දරුවට එතනින් එහාට ඒක ඉන්න බෑ. යාගේ බ්‍රේන් එකේ විදියට. ඇයි එක වසර 12ට අරින්නේ? එහෙනම් ඒකත් එකහමාර වෙනකන් තියාගන්න පුළුවන්. ඔව්. ඇයි 3 4 12 මාට අරින්නේ? එහෙනම් ඒකත් එකහමාර වෙනකන් තියාගන්න පුළුවන්. ඇයි ඒක කරන්නේ නැත්තේ? මේ බ්‍රේන් එක එච්චර ස්ට්‍රෝං නෑ. මේක හැදෙනකොට එච්චර වෙලාවක් ඒ පාසල තුල රැඳිලා ඉන්නේ. එච්චර වෙලාවක් ඒ අධ්‍යාපනයේ යෙදෙන්න. එතකොට ඒක එතනින් ඉවර වෙන්න ඕන. දැන් 12 මාට ඉස්කෝලේ හරියාම ආපහු ඒකට ටියුෂන් එකකට ගෙනියනවා නම් ගුරුවරයා පන්තියෙම තියාගෙන තව පැය දෙක තුනක් උගන්වනවා නම් දරුවාගේ අර හදලා තියෙන සයිකොලොජි එකෙන් එහෙම් පිටි වෙනස් වෙනවා. තේරුණා? ඒතර එකහමාරට පාසල අරින්නේ එහෙනම් පුළුවන් නේ ගුරුවරුන්ට තට පහ දාලා 4 වෙනකන් තියාගන්න. ඇයි එහෙම නොකර එකහමාරට අරින්නේ? දරුවා යවන්න ඕනේ. ඒ හින්දා ඒක එච්චර සාර්ථක නැහැ. හැබැයි දරුවා පාසල ඉවර වුණාට පස්සේ හොඳට සෙල්ලම් කරන්න ඕනේ. මම හැමදාම කියන්නේ දරුවා සෙල්ලම්. ඒත් සෙල්ලම් කරනකොට තමයි මේ මොලේ අර මම කියපු හිපෝකැම්පස් එක, ඇමෙග්ඩිලා ඊළඟට මොනවාද ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් ටික හැදෙන්නේ. ඉතින් එතකොට එක දිගටම ආදරේ කියලා කරනවා නම් ඒකින් වෙන්නේ බ්‍රේන් එක ඩැමේජ් වෙන එකක්. මොකද ඒ ඩැමේජ් වීම ඉතාමත් භයානක තත්ත්වයක්. ඉතින් ඕනේ නම් ගුරුවරයාට පුළුවන් සැටර්ඩේ හරි සන්ඩේ හරි ගෙන්නගෙන පැයක් දෙකක් වැඩිපුර උගන්වන්න. මොකද එතකොට අර ළමයාගේ අර ඒකාකාරී භාවයෙන් ළමයා මිදිලා ඉන්නේ. තේරුණාද? ඒ හින්දා ඒක එච්චර සුදුසු නෑ. ඒතර වැදගත් මේක තමයි
මේ ගුරුවරයාට ඇත්තටම මෙහෙම එකක් කරන්න ඕන නම් ගුරුවරයා එකමාරට ළමයින්ට පාසල ඇරුණාට පස්සේ ළමයිත් එක්ක පිට්ටනියට යන්න. ගිහලා පැයකමාරක් විතර හොඳට සෙල්ලම් කරන්න. හරි. පැයකමාරක් විතර හොඳට සෙල්ලම්. ඒතකොට එකමාරට ඇරුණොත් කාලා බීලා 1:45 පටන් ගත්තොත් අඩුම පැයක් කරන්නකො 2:45 වෙනකම්. දැන් 3ට පටන් ගන්න පන්තිය. පටන් අරන් එක පැයක් කරන්න. එතකොට ඇති. ඒ කියන්නේ ආපහු පැය දෙකක් ඕනේ නැහැ. ඉස්සෙල්ලා ඉස්කෝලේ ඇරිලා ගිහලා හොද්දට පැයක් දාඩිය දානකම් ළමයිට සෙල්ලම් කරන්න දෙන්න. එතකොට ළමයාගේ බ්‍රේන් එකේ අර ඉගෙන ගන්න මානසිකත්වය එහෙම් පිටි චේන්ජ් වෙනවා. ඊට හොද්දට සෙල්ලම් කරන්න දීලා 3ට පන්තිය පටන් අරන් 4 වෙනකම් උගන්වන්න. එතකොට ගැටලුවක් නැහැ. එතකොට හැබැයි 4න් පස්සේ ආයෙ බෑ. කියන්නේ එක දිගට එච්චර ලොකු වෙලාවක් ආ ඉගෙන ගන්න බෑ දරුවට. ඒ නිසා ඒ අසීමිතව පන්ති දාන්න එපා ගුරුවරුන්ටත් මම කියන්නේ. ඒක ආදරේ නෙවෙයි. කරනවා නම් අරක තමයි හොඳම ක්‍රමය. දරුවට හොද්දට නටන්න දෙන්න සෙල්ලම් කරන්න දෙන්න දීලා පැයකට 3ට විතර පටන් ගන්න අරගෙන මේවා කරලා දැන් ඊළඟ වැඩේ තමයි ඔය සමහර වෙලාවට ටියුෂන් දානකොට මයෙන් කට්ටිය අහනවා මේ ටියුෂන් යන්නේ කොයිද කියලා පන්ති බාර ගුරුවරයාගේම තමයි ටියුෂන් එකට යන්නේ. සල්ලි දීලා. මං අහනවා ඇයි එහෙම යන්නේ? දැන් අපි ඇත්තටම පන්ති බාර ගුරුවරයා ඉස්කෝලේ උගන්වනවානේ. ඒතර ආපහු අපි එයාගේම ටියුෂන් එකට යන්නේ. අපි ටියුෂන් එකට යන්න ඕන වෙන්නේ කාරණා කීපයක් ඉඳලා. එකක් තමයි පන්ති බාර ගුරුවරයා උගන්වන එක තේරෙන්නේ නැත්නම් අපිට එළියට අවිල්ලා වෙන එකකට යන්න වෙනවා. එතකොට දැන් ඒක තේරෙන්නේ නැති ඉඳ ආපහු ඔයාගෙම එකට ගිහින් හරියන්නේ නැහැ. නේ? එතකොට අහනකොට දෙන උත්තරය තමයි මේ සිලබස් එක කරගන්න බැරි වෙනවා. එතකොට එහෙනම් ගුරුවරයාගේ ප්‍රශ්නයක්. ඔව්. එහෙනම් ගුරුවරයා කියනවා නම් මගේ ටියුෂන් එකට එන්න මට පන්තියේදී සිලබස් එක කරගන්න බෑ කියලා. එහෙනම් ගුරුවරයාගේ පන්තිය. ප්‍රශ්නයක්. ඒකට හේතුව මේ සිලබස් එක හදලා තියෙන්නේ ඉස්කෝලේදී කරන්න තමයි. එතකොට එහෙම බැරි නම් ගුරුවරයා එක දැනුම් දෙන්න ඕන මට නම් මේක ඉවර කරගන්න බෑ මේ සිලබස් එක ලොකුයි කියලා. ඒක හදලා තියෙන ඉවර කරන්න තමයි. එතකොට කියන එකක් තමයි මේ ස්පෝර්ට් මීට් තියෙනවා. ඔව් ඒවත් ඕනි ඉස්කෝලේ. ඉවෙන්ට්ස් ඕනි. ළමයින්ට තමයි ඒවා තියෙන්නේ. එතකොට මේ ස්පෝර්ට් මීට් කරන ගමන් ඒ ඉවෙන්ට්ස් කරන ගමන් ඉගෙන ගන්න පරිසරය තමයි පාසල තුල තියෙන්නේ. එතකොට ඒකට ගැලපෙන සිලබස් එකක් තමයි හදලා තියෙන්නේ. එතකොට ඉස්කෝලේ ඒ හින්දා උගන්වන්න බැරි වෙනවා සිලබස් එක කව ගන්න බෑ. ඒ හින්දා මගේ ටියුෂන් එකට ගෙදර එන්න කියනවා ඒක වැරදි. හරි. ඊළඟ එක ගුරුවරට තව දෙයක් කරන්න පුළුවන්. ගුරුවරයාට ඇත්තටම දරුවට අවංකව කරන්න ඕන නම් තමන්ගේ පන්ති ළමයාට දුර්වල ළමයි අඳුර ගන්න පුළුවන්. ඔන්න දුර්වල ළමයාත් ඊළඟ ටියුෂන් එකට යන්න ඕන. එතකොට ඕන නම් අන්න එහෙම ළමයි එක්කනේ දෙන්නෙක් අඳුරගෙන පුළුවන් වෙනමම තමන්ගේ සර්විස් එක වෙනුවෙන් යමක් අරගෙන ඒක කරන්න. ඒක ගැටලුවක් නෑ. හැබැයි මම කියන්නේ ඒ ඇරෙන්න ගුරුවරයා මුළු පන්තියම ළමයින්ට ටියුෂන් එන්න කියනවා නම් ඒක බිස්නස් එකක්. ඒ නිසා ඒක එච්චර සුදුසු නෑ. ඔන්න ඔය කියන දෙක ගැන හිතන්නට ඕනි. මම කියන්නේ කොහොම කළත් ශිෂ්‍යත්වය පාස් කරන්න ඔච්චර ටියුෂන් දාන්න ඕනේ නෑ. ශිෂ්‍යත්වය පාස් කරන්න ළමයාට ඔච්චර පීඩාවක් දෙන්න ඕනේ නැහැ. කියන්නේ බොහොම ස්මාර්ට් විදියට. එහෙම නැත්නම් ඔළුවට වදයක් නොවේ. කිසිම වදයක් දෙන්නේ නැතුව. දරුවා සතුටින් hina වෙලා ඉගෙනගෙන ලකුණු 200 සීමාවට යන්න ඕන තරම් ක්‍රම තියෙනවා. එකම දේ ඒ ක්‍රම නොදැන ටියුෂන් දාන එක එච්චර උත්තරයක් නෙවෙයි. ආචාර්යතුමනි අපිට දෙමව්පියන්ගෙන් ආපු ප්‍රශ්නයක් තිබ්බා. දෙමව්පියෝ දැනුවත් මේ එකෙන් පස්සේ නැවත පාසලේ ගුරුවරයා විසින්ම 4 වෙනකන් දරුවා තියාගන්න එක එච්චර සාර්ථක නැහැ. දරුවට ඒක පීඩනයක් සමහරවිට දරුවා ඒකට අකමැති කියන කාරණාව. නමුත් දෙමව්පියෝ බයයි ඒ ආෆ්ටර් ස්කූල් ක්ලාස් එකට නොතියා දරුවව ගෙදර අරගෙන යන්න. මේ කාරණාව සම්බන්ධව ඔබතුමා මොකක්ද දෙමව්පියන්ට දෙන උත්තරේ? ඒ බය. සමහර විට ගුරුවරයා දරුවට වෙනස්කමක් කරයි. මොන හරි දෙමව්පියන්ගේ තුල ආකල්පයක් ගොඩනැගිලා ඇති ඒ සම්බන්ධ. මෙහෙමයි මම අවසානයේදී කියන්නේ පාසල කියන්නේ දරුවගේ දෙයක්. පාසල අයිති දරුවට. හැමදාම මම කියන කාරණය. පාසල ගුරුවරයාටවත් විදුහල්පතිටවත් ඒ කියන්නේ වෙන කාටවත් අයිති එකක් නෙමෙයි. සම්පූර්ණ පාසලේ අයිතිය තියෙන්නේ ඒ මොහොතේ ඉගෙන ගන්න දරුවට. ඒ දරුවා වෙනුවෙන් සියලු දේ කරන්න. දැන් විදුහල්පතිතුමාට පඩි ගෙවෙන්නේ නැත්තම් එනවද? නෑ. එන්නේ එතුමා හොඳ සර්විස් එකක් දෙන්නේ. හැබැයි ඒ සර්විස් එක අපි පිළිගන්නවා. ඒ වුණාට එතුමා වැඩ කරන්නේ වැටුපකට. ගුරුවරයාත් එහෙම. ඒතකොට පාසල තුල වැටුපකට. ඒතකොට ඒගොල්ලෝ දෙන සර්විස් එකක් උඩට මගේ. ඒක කිසි ගැටලුවක් නෑ. අපි ගුරුවරුන්ට දේවත්වෙන් සලකනවා. හැබැයි මම කියන්නේ ඒගොල්ලෝ එක සර්විස් එකක් විදිහට ගන්න. හැබැයි මේකේ අයිතිය තියෙන්නේ ළමයාට. එතකොට ළමයාට මානසික පීඩනයක් ඇති වෙන විදිහේ කිසිම දෙයක් කරන්න බෑ. ඒක හොඳට හෝ නරකට. එතකොට දෙමව්පියන්ගේ මේ දරුවා දෙමව්පියන්ගේ වුණාම දෙමව්පියෝ මොකද්ද කරන්න ඕනේ? තමන්ගේ දරුවට පීඩනයක් දෙනවද නැද්ද කියන එක එයාගේ පෞරුෂය. දැන් මම නම් මගේ පුතා ශිෂ්‍යත්වය ලියනකොට කෙලින්ම පන්ති බාර ගුරුතුමියට ගිහිල්ලා කිව්වා මගේ පුතාව මම එකමාරෙන් පස්සේ ඉස්කෝලේ තියන්නෙත් නැහැ පිට පන්ති වලට යවන්නෙත් නැහැ. මම එකම දේ මගේ පුතාව ස්පෝර්ට්ස් වලට දාන්න. ඉතින් මට නම් ඒ ගුරුතුමිය කිසිම විදියකින් ඒකට විරුද්ධත්වයක් දැක්ුවේ නෑ. එයා ඒකට කැමති දෙයක් කමක් නැහැ කියලා කිව්වා. ඒතකොට සමහර ගුරුවරු ඉන්න පුළුවන්. එයාගේ ඒ කියන්නේ ඇත්තටම ගුරුවරයාට දෙනවනේ අචීව්මන්ට් එකක් පෙන්නන්න. ඒක වෙනුවෙන් ළමයින්ට මේවා කරන්න. හැබැයි එහෙම කියලා දෙමාපියන්ට ඒකට against නෙවෙයි පැහැදිලි කරලා දීලා දෙමාපියන්ට කියන්න පුළුවන් මගේ දරුවා මම තියන්නේ නැහැ.
හැබැයි ඔය කියන ගොඩක් දෙමව්පියෝන්ගේ යටිහිතේ තියෙනවා නෑ මේ පන්තියට ඉඳලා හරි මගේ ළමයා පාස් වෙන්න ඕනි කියන එක. එතකොට ගුරුවරයා මේක කරන්නේ හොඳ හිතින්. ගුරුවරයා මේක කරන්නේ සදහැ සිතින්. එතකොට සමහර විට ආෆ්ටර් ස්කූල් තියාගන්නේ ළමයිව වැඩි දෙයක් කරන්න. ඒ වුණාට ඒකේ බලපෑමක් තියෙනවා, පීඩනයක් තියෙනවා. ඒතකොට ඒකට දෙමව්පියෝ ඔය අකමැති බව අඟවන්නේ පිටට. හැබැයි සමහරලාට යටින් කැමති මේක වෙනවට. ඒ කොහොම කරත් අවසානයේ දරුවා දෙමව්පියන්ගේ. දරුවට මානසික ආබාධයක් ඇති වුණොත්, විසාදය හැදුනොත්, පීඩනයක් වුණොත් ඒකට අවසානයේ දරුවව ડોක්ටර්ස්ලා ගාවට, කවුන්සලර්ස්ලා ගාවට උසයි යන්න වෙන්නේ දෙමාපියන්. මම ඔබට කියන්නේ මෙන්න මේ පුංචි වැරද්ද නිසා සමහර විට සමහර දෙමාපියන්ට රැකියාවෙන් අයින් වෙලා ළමයා බලා ගන්න වෙලා තියෙනවා. සමහර විට සමහර දෙමාපියන්ට ගෙදර යාළුවෙක් ඉන්න තැනකට පාටියකට ළමයා එක්කන් යන්න බැරි වෙලා තියෙනවා. සමහර විට දරුවා එහෙම් පිටින්ම අවුට් ගාලා අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙනවා. මම මේ කියන්නේ මගේ තියෙන අත්දැකීම. එතකොට දැන් ඇත්තටම එහෙම දෙයකට මූණ දෙන්න ගියාම වෙලාව නාස්ති වෙනවා, දරුවගෙන් වැඩක් නැතුව යනවා. ඉතින් එතෙන්ට දරුවපත් නොකර මේ ශිෂ්‍යත්වය කියන එක පාස් කරගන්න ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අනුගමනය කරන්න. ඒ ක්‍රම අනුගමනය කරන්න. ඒ කියන්නේ මම කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකක් දාලා තියෙනවා ශිෂ්‍යත්වය ගැන කතා කරන. ඒක දාලා තියෙන්නේ මෙන්න මේ ආතතියටපත් වෙන දරුවන් එක්කෙනෙක් හරි ඒකට එහෙමපත් නොවි කොහොමද ශිෂ්‍යත්වයට වැඩිම ලකුණු ගන්න කියලා කියලා දෙන්න. ඒ කියන්නේ ඒක ඇත්තටම නිර්මාණය කළේ මේ එන අභියෝගات එක්ක. ඒ කියන්නේ දරුවෝ කොච්චර එනවද පීඩණයටපත් වෙලා. ඒතකොට ඒ දරුවෝ එහෙම් පිටින්ම විනාශයි. ඒ නිසා එහෙම කරන්න එපා. දෙමාපිය විදියට ඔබට අයිතියක් තියෙනවා ඒක කියන්නේ. මං කියන්නේ ඔබට ඕනෙම නම් ටියුෂන් එකකට දාන්න. ඒ ගුරුවරයාගෙම හරි කමන්නේ. සෙනසුරාදා පන්තියකට ගිහිල්ලා දාන්න. සතියේ දවස්වල නම් ආෆ්ටර් ස්කූල් නම් මේක කරන්න එපා. කරනවා නම් අර මම කිව්ව ක්‍රමේ පාවිච්චි කරන්න පැයක් එකමාරක් හොඳට සෙල්ලම් කරන්න දීලා පැයක් විතර ටියුෂන් එකක් තියන්න. ඊළඟ එක ඔය ඔන්ලයින් වැඩේ කොහොමඩත්ම කරන්න එපා. ළමයි ස්ක්‍රීන් එකට යනවා සහ කිසිම විදියකින් ඒක ප්‍රායෝගිකව ළමයට වැදගත් විදියට උගන්වන්න බැරි ක්‍රමයක්. ස්තුතිවන්ත වෙනවා ආචාර්යතුමනි. අද දවසේත් අපේ දෙමව්පියන්ට මේ වටිනා කියන උපදෙස් ටික ලබා දෙන්නට අපත් සමග එකතු වුණාට. ඉතින් ආදරණීය දෙමව්පියනි, ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙනවට අපි කැමතියි අපේ දරුවා ජය ගන්නවා තමයි අපි දකින්න ආසමදී. නමුත් ඔබ තීරණය කරන්නට ඕනේ දරුවා මේ කඩඉම තුලින් එහාට අරගෙන යන්නේ පීඩනයකට පත් කරලාද? එහෙම නැතුව දරුවා සතුටින් මේ කඩඉම තරණය කරන්න දරුවට අපි උදව් කරනවාද කියන කාරණාව. ඉතින් මේ කතා බහ අතරතුර ආචාර්යතුමා සඳහන් කරා ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙන්න නම් දරුවට ඕනෑ තරම් සාර්ථක ක්‍රම තියෙනවා පීඩනයකටපත් නොවී කියන කාරණාව. මේ සම්බන්ධව ඔබට තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙනවා දුරකථන අංක. ඒ සඳහා කතා කරලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඉතින් ඔබ මේ ලබාගත් තොරතුරු ටික තව අම්මා කෙනෙක්ට තව තාත්තා කෙනෙක්ට බලන්නට දකින්නට ඒ තොරතුරු පිළිබඳ අවබෝධ ලබා ගන්නට ඔබට පුළුවන් අපේ වීඩියෝව ෂෙයා කරන්න. තව දුරටත් අපි සූදානම් දරුවන් සම්බන්ධව මේ ගැටලු කතා කරන්නට. ඒ හින්දා අපිව subscribe කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා.